මැග්නීසියම් නිෂ්පාදනය ඩව් ක්‍රමය වැරදියට ලියන්න එපා. ඕකේ ඩයන්න ලයන්න එහෙම වුණොත් මල මගුලයි. ඩව් ක්‍රමය හරි ආගන්න. මැග්නීසියම් නිෂ්පාදනය ගැන කතා කරන්න පුතේ. අපි කියනවා මේ කෝෂ ක්‍රමය මොකක් කියලාද? ඩව් කෝෂ ක්‍රමය කියලා කියනවා. හරි ආගන්න පුතේ ආගන්න. මැග්නීසියම් නිෂ්පාදනය අපි කියනවා මොකක් කියලාද? ඩව් කෝෂ ක්‍රමය. එතකොට මම කියන්නේ පුතේ කර්මාන්ත ප්‍රශ්නයකදී මම හැමදාම කියනවා වගේ මොනවද අපි දැනගන්න ඕනි? අමුද්‍රව්‍ය දැනගන්න ඕනි. ඊට පස්සේ ප්‍රයෝජන දැනගන්න ඕනි. ඊට පස්සේ ඒ ප්‍රතික්‍රියා ටික දැනගන්න ඕනි. ඊට පස්සේ අතුරුඵල දැනගන්න ඕනේ. ඔය ටිකනේ යන්න තියෙන මූලික වශයෙන්. හරි. මේකෙත් බලන්න පුතේ එහෙනම් මේකේ මුලින්ම අමුද්‍රව්‍ය මොනවද කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් පුතේ හුණුගල් නේ. හුණුගල් නැත්තම් අපි කියනවා මේකට මොනවා කියලාද පුතේ? ඩොලමයිට්. හුණුගල් නැත්තම් ඩොලමයිට්. ඊට අමතරව මේකට ඕනි පුතේ මැග්නීසියම් තියෙන ප්‍රභවයක් ඕනි. දැන් මැග්නීසියම් නිෂ්පාදනය කරන මැග්නීසියම් තියෙන ප්‍රභවයක් හැබැයි අපි කියනවා මැග්නීසියම් තියෙන ප්‍රභවයක් තමයි හොඳ මුහුදු ජලය. ඒතර මුහුදු ජලය කෙලින්ම මේකට ගන්නෙ නෑ. මේකට මුහුදු ජලය කෙලින්ම ගන්නෙ නෑ. අපි ඒකට පාවිච්චි කරනවා පුතේ ලුණු නිෂ්පාදනයේදී ඉතුරු වෙනවා බ්‍රයින් නේ අපි ගත්තේ. බ්‍රයින් නෙමෙයි බිටර්න් කියලා ද්‍රාවණයක් ඉතුරු වෙනවා. ලුණු නිෂ්පාදනයේදී ඉතිරි වෙන ද්‍රාවණය. ලුණු වලට කියන්නේ මොකද්ද? බ්‍රයින්. සාන්ද්‍ර NaCl මොනවාද? බ්‍රයින්. ඒකෙදි ඉතිරි වෙන එක ලුණු නෙමෙයි. ලුණු එක බ්‍රයින් නේ. ඒක ඉතිරි වෙන කොටස. ඒකට අපි කියනවා බිටර්න්. අන්න ඔය ද්‍රාවණයේ තියෙනවා පුතේ මැග්නීසියම් අයන. ඒ නිසා අපි කියනවා මැග්නීසියම් නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍යයක් තමයි මොකද්ද? බිටර්න් ද්‍රාවණයක්. අපි කියනවා මුහුදු ජලයේ සෝඩියම් හැරුණට පස්සේ පුතේ දෙවෙනියට වැඩිම ප්‍රතිශතයක් තියෙන අයන විශේෂය තමයි කවුද? මැග්නීසියම්. ලුණු නැත්නම් මුහුදු ජලයේ පුතේ මුළු වැඩිමම තියෙන්නේ කවුද? සෝඩියම් අයන. ඊට පස්සේ දෙවෙනියට වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ කවුද? මැග්නීසියම් අයන. ඒ නිසා තමයි මේකට බිටර්න් ද්‍රාවණය යොදා ගන්න හේතු වෙන්නේ. ඇයි? සෝඩියම්ට පස්සේ වැඩිම අයන ප්‍රතිශතයක් තියෙන මැග්නීසියම් නිසා. හරි. දැන් අහගන්න කරන දේ. එහෙනම් අපිට ඕනේ හුණුගල් ඕනි පුතේ. තව කවුරු ඕනිද එහෙනම්? බිටර්න් ද්‍රාවණයක් ඕනි. තව මේ බලන්න මෙතන HCl ප්‍රයෝජනෙ ගන්නව නේද පුතේ? එහෙනම් තව කවුරු ඕනිද? HCl ඕනි අමුද්‍රව්‍යයක් විදියට. එහෙනම් අමුද්‍රව්‍ය ප්‍රධාන තුන් දෙනයි කවුද? හුණුගල් නැත්තම් පුතේ ඩොලමයිට්. හුණුගල් නැත්තම් ඩොලමයිට්. ඊගාවට බිටර්න් ද්‍රාවණයක් ඕනේ. ඊගාවට මොනවා ඕනිද? HCl ඕනේ. සාන්ද්‍ර HCl මේකට පාවිච්චි කරන්නේ. හරි. ඔන්න කර්මාන්තේ පළවෙනි පියවර පුතේ. පළවෙනියටම කරන්නේ හුණුගල් වියෝජනය. පළවෙනියට කරන්නේ මොකද පුතේ? හුණුගල් වියෝජනය. හුණුගල් නැත්තම් කවුරු වියෝජනය කරනවද? ඩොලමයිට්. මෙයා වියෝජනය කරපුවාම කවුරු හැදෙනවද පුතේ? කැල්සියම් ඔක්සයිඩුයි CO2යි. මේක මොන ප්‍රතික්‍රියාවක්ද? සමතුලිත ප්‍රතික්‍රියාවක්. සමතුලිත ප්‍රතික්‍රියාවක් නිසා පුතේ අපිට මේකේ වැඩිපුර කැල්සියම් ඔක්සයිඩ් හදාගන්න පුළුවන් හැදෙන CO2 මොනා කරොත්ද? ඉවත් කරොත්. හරි සමතුලිතතාවය කියලා දුයිපුවාම මේක තේරෙනවා. මොකද්ද? මේ ප්‍රතික්‍රියාව පුතේ වඩාත් ඉදිරියට දිරිමත් කරන්න පුළුවන් මේ වියෝජනයේදී හැදෙන CO2 මොනා කරොත්ද? ඉවත් කරොත්. CO2 ඉවත් කරන්න පුතේ මේ ප්‍රතික්‍රියාව මොනවා වෙනවද? වඩාත් ඉදිරියට දිරිමත් වෙනවා. ඒ නිසා අපි කියනවා වැඩි කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණයක් ගන්න ඕන නම් පුතේ වියෝජනයේදී හැදෙන CO2 පද්ධතිය මොනා කරන්න ඕනිද? ඉවත් කරන්න ඕනි. තේරුණා නේද? හරි. ඊගාවට මෙන්න මේ ගන්න කැල්සියම් ඔක්සයිඩ් අපි දානවා පුතේ අර බිටර්න් ද්‍රාවණය තුලට. ඔන්න දෙවෙනි පියවරේදී වෙන්නේ ඒක. තේරුණාද? පළවෙනි පියවරේදී කැල්සියම් කාබනේට් වියෝජනය කරන්නේ හුණුගල්. ඒ ගන්න කැල්සියම් ඔක්සයිඩ් ටික කාට දානවද? බිටර්න් ද්‍රාවණයට දානවා. බිටර්න් ද්‍රාවණය කියන්නේ මොකද පුතේ? ජලය තියෙන එකනේ මුහුදු ජලයනේ ගත්තේ මේක. අන්න ඒ කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා පුතේ අරකේ තියෙන ජලයත් එක්ක. අපි දන්නවා ලෝහ ඔක්සයිඩ් ජලය එක්ක ප්‍රතික්‍රියා කරොත් කවුරු හැදෙනවද පුතේ? එයාගේ හයිඩ්‍රොක්සයිඩේ බවට පත් වෙනව නේද? අන්න කැල්සියම් ඔක්සයිඩ් වැටුනේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරා කවුරු හැදුනද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවක්ෂේපයක් නේද පුතේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවක්ෂේපයක්. හුණු දියර අපි X ගොනු විදි කතා කරන්නේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් විතරයිනේ හොඳින්ම දිය වෙන්නේ. අනිත් ඔක්කොම හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපනේ දෙවෙනි කාණ්ඩේ. අන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ මොනවා වෙනවද? ආංශිකව විඝටනයට ලක් වෙනවා. දැන් නිකන් ඔක බලන්න. හුණු ටිකක් විට කන හුණු තියෙන්නේ. ඒ ටිකක් වතුරේ දිය කරන්න පුතේ. අවක්ෂේප වෙනවා. හැබැයි ටිකක් දිය වෙලා එනවද නැද්ද උඩට? ටිකක් දිය වෙලා එනවනේ. අන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපෙන් ටිකක් දිය වෙලා මාධ්‍යර එනවා පුතේ කවුරු විදියටද? කැල්සියම් අයන සහ OH- අයන විදියට. තේරුණාද? ඊගාවට මෙන්න මේන OH- අයන දැන් මේක දිය කරේ කවුරු තුලද? බිටර්න් ද්‍රාවණය තුල නේද? බිටර්න් ද්‍රාවණේ ඉන්නව නේද පුතේ? මැග්නීසියම් අයන. අන්න මේන OH- අයන පුතේ කාත් එක්ක එකතු වෙනවද? අර බිටර්න් ද්‍රාවණයේ තියෙන මැග්නීසියම් අයන එක්ක එකතු වෙනවා. අන්න ඒ දෙන්න එකතු වෙලා කවුරු විදියට අවක්ෂේප වෙනවද? මැග්නීසියම්
හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. ඔන්න පළවෙනි වැඩේ ඕක. මොකද උනේ පුතේ මුලින්ම එහෙනම් හුණුගල් වියෝජනය කරා. වියෝජනය කරපුවාම කවුද හැදුනේ? කැල්සියම් ඔක්සයිඩ්. මේ ප්‍රතික්‍රියාව පුතේ සමතුලිත ප්‍රතික්‍රියාවක් නිසා වැඩිපුර කැල්සියම් ඔක්සයිඩ් හදා ගන්න ඕන නම් මොකද කරන්න ඕනි? හැදෙන CO2 පද්ධතියෙන් ඉවත් කර ගන්නවා. ඒක අපි අර ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාවය කරගන්න වැඩක්. ඊගොඩ කරන්නේ මොකද පුතේ? මේ කැල්සියම් ඔක්සයිඩ් ටික ගිහලා කාට දානවද දෙවෙනි පියවරේදී? බිටර්න් ද්‍රාවණය තුළට දානවා. බිටර්න් ද්‍රාවණයේ කවුරු ඉන්නවද? ජලය තියෙනවා. ඒ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා කවුරු බවට පත් වෙනවද පුතේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. අපි දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. ඒ නිසා පුතේ මෙයා ආංශිකව විඝටනයට ලක් වෙනවද නැද්ද? විඝටනයට ලක් වෙලා මාත්‍ර දෙනවා කැල්සියම් අයනයි OH minus අයනයි. මේන OH minus අයන පුතේ අර බිටර්න් ද්‍රාවණයේ මේ වැඩේ වෙන්නේ. බිටර්න් ද්‍රාවණයේ තියෙන කාත් එක එකතු වෙනවද? මැග්නීසියම් 2+ අයන එක එකතු වෙනවා. එකතු වෙලා එයා අවක්ෂේප වෙනවා පුතේ කවුරු විදියටද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට. හරි. ඔතනදී ඔයාලට ප්‍රශ්නයක් එයි. ඇයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දියවෙද්දි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණේ වගේ? ඔයාලට ඉන්නේ නැහැ දෙයියන්ගේ පිටට එහෙම ප්‍රශ්නේ නැහැ. හරි. එහෙම ආපු නැති ප්‍රශ්නයක් මම මේ ගෙල්ල දැම්මේ. හරි. විභාගයට අහන්න පුළුවන්. හරි. ඇයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම දියවෙද්දි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ මොහොතේ අවක්ෂේප වුණේ වගේ එකක්. මතකද ඔයාලට මං S ගුණවේදී කිව්වා පුතේ කාණ්ඩය ඔස්සේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය මොනවා වුණාද? වැඩි වුණා නේද? අනිත් ඔක්කොමලේ ද්‍රාව්‍යතාවය අඩු වුණා. හයිඩ්‍රොක්සයිඩ් විතර ද්‍රාව්‍යතාවය මොනවා වුණාද පුතේ? වැඩි. එහෙනම් මට කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ද හොඳින් දිය වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න මෙයා වැඩිපුර දිය වෙනවා. එයාගෙන OH- පුතේ මෙයාට පොඩි ප්‍රමාණයක් වුණත් අල්ලගෙන මොනා කරගන්න පුළුවන්ද? අවක්ෂේප වෙන්න පුළුවන්. අපි කියනවා ඒකට හේතුව තමයි පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඉස්සරහට අපිට කතා කරන්න තියෙන කොටසක් KSP අගයට වඩා පුතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය කුඩායි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය කුඩා වෙච්ච නිසා තමයි පුතේ මෙයා දිය වෙද්දි මෙයා මොනවා වුනේද? අවක්ෂේපුනේ. ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා මේ මොහොතේ. මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දිය වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මොනවා වෙනවද? දිගින් දිගට පුතේ අවක්ෂේප වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මෙයාට වඩා පුතේ මෙයාගේ KSP අගේ මොනවා වීමද? කුඩා වීම කියලා කෙටියෙන් දැන්ට මතක තියාගන්න. හරි. එහෙනම් දැන් වෙන්නේ මොකද පුතේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනව නේද? මෙයා අවක්ෂේප වෙන්න පුතේ මෙයා මොකද වෙන්නේ? දිය වෙනවා. මෙයා අවක්ෂේප වෙන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මොනවා වෙනවද? දිය වෙවි ඉස්සරහට යනයි. OH- ටික පුතේ මෙයා ගන්නවනේ. දැන් මෙතන උනේත් ඒකනේ. CO2 අයින් කරන්න මේ ප්‍රතික්‍රියාව ඉදිරියට දිරිමත් වුණා නේද? මෙතන වෙන්නේත් ඒකමයි. මේන OH- ටිකනේ පුතේ මෙයා අල්ලගන්නේ. ඒ කියන්නේ OH- මේකෙන් අයින් වෙනව නේද? ඒ කියන්නේ මෙයා වැඩිපුර කොහාට දිරිමත් වෙනවද දැන්? ඉදිරියට දිරිමත් වෙනවා. අන්න මෙයා සම්පූර්ණයෙන්ම දිය වෙනවා පුතේ. මෙයා මොකක් වෙනවද? සම්පූර්ණයෙන්ම දිය වෙලා එයාගේ ඔක්කොම OH- පුතේ කවුරු විදිහට අවක්ෂේප වෙනවද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. ඒතර ඔයාලට තේරෙනවද මෙතන චූටි කැල්කියුලේෂන් එකක් යනවා කියලා? අපි නිකන් හිතන්න පුතේ මෙයා අම්බානක ගොඩක් දැම්මා කියලා කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් අම්බානක ගොඩක් දානවා. එහෙම වුණොත් ඒ ටික ඔක්කොම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙයි. අවුලක් නැහැ. ඒ ජලයේ තියෙනවනේ ඕන තරම්. හැබැයි මාධ්‍ය ඕන තරම් මැග්නීසියම් අයින් ඉන්නවද? නෑ. ඒවා තියෙන සීමිත ප්‍රමාණයක්නේ. ඒතර මම කියන්නේ මෙයා ඕනවට වඩා දැම්මොත් පුතේ ඕනවට වඩා දැම්මොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කවුරුත් අවක්ෂේපලා ඉන්නවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් උත් අවක්ෂේප වෙලා ඉන්නයි. මෙයාගේ ඔක්කොම දිය වෙන්න බෑනේ. මෙයා ඕන තරම් ඉන්නවනේ. ඒ නිසා අපි කියනවා පුතේ කැල්සියම් ඔක්සයිඩ් ඕනවට වඩා දාන්න බෑ. හරියට මොකක් කරන්න ඕනේද? ප්‍රමිතියකට අනුව දාන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් මෙයා අවක්ෂේප වෙන්න ප්‍රමාණවත් තරම් විතරයි කවුරු දාන්නේද? කැල්සියම් ඔක්සයිඩ් දාන්නේ. අපෙන් විභාගය අහනවා. ඇයි ප්‍රමාණවත් තරම් දාන්න හේතුව? ඇයි කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණවත් තරම් දාන්න හේතුව පුතේ? වැඩිපුර දැම්මොත් මොකද්ද වෙන අවුල? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් එක්ක කවුරුත් අවක්ෂේප වෙලා ඉන්නවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඉන්නවා. ඒක නවත්ත ගන්න ඕන නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙලා නැති වෙන්න ඕන නිසා තමයි මෙයා මොකක් වෙන්නේද? ප්‍රමාණවත් තරම් දානවා. කවුරු අවක්ෂේප වෙන්නද? මැග්නීසියම් 2+ අවක්ෂේප වෙන ප්‍රමාණවත් තරම්. තේරෙනවද කතාව? හරි. ඔන්න ඊගාවට මේ හදාගත් අවක්ෂේපය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ටික පුතේ කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ඊගාවට. සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියා කරනවා. සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියා කරාම කවුද හැදෙන්නේ පුතේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මේ මැග්නීසියම් ඔක්සයිඩ් එකකුත් ඒක ඇතුලේ යනවා. කොහෙන්ද පුතේ මැග්නීසියම් ඔක්සයිඩ් එක ආවේ? මං කියන්නේ මේකෙදි හුණු ගල් නැත්තම් කවුරු පාවිච්චි කරන්න පුළුවන්ද පුතේ? ඩොලමයිට්. බැරි වෙලාවත් හිතන්න මේ කර්මාන්තයේදී ඩොලමයිට් පාවිච්චි කරේ කියලා. එහෙම වුණොත් පුතේ අපිට දැන් අර අවක්ෂේපයේ විදිහට ඝනයේ විදිහට කැල්සියම් ඔක්සයිඩ් විතරක් නෙමෙයි ලැබෙන්නේ. කවුරුත් ලැබෙනවද? මැග්නීසියම් ඔක්සයිඩ් උත් ලැබෙනවා. ඒතකොට ඒ මිශ්‍රණය නේද මේකට දාන්නේ.
ඒ මිශ්‍රණය දාන්නේ මතද අපි ඉනෝගනික් වලදී කිව්වා මැග්නීසියම් ඔක්සයිඩ් දිය වෙන්නේ නැහැ පුතේ. මැග්නීසියම් ඔක්සයිඩ් මොකක් වෙනවද? අවක්ෂේප. ඒතකොට මේක දැම්මත් මෙයා විතරයි කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේද? ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. ඒතකොට ඒ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මැග්නීසියම් 2+ හයිඩ්‍රොක්සයිඩ් විතර අවක්ෂේප වෙනවා. ඒකේ අවුලක් නැහැ. හැබැයි මෙයාත් එක්ක දැන් කවුරු අවක්ෂේප වෙලා ඉන්නවද? මැග්නීසියම් ඔක්සයිඩ් ටිකත් අවක්ෂේප වෙනව නේද? අන්නේ ඩොලමයිට් හරහා නම් ගියේ මේක සාන්ඩ් HCl තුලට දැම්මොත් පුතේ කාත් එක්කත් සාන්ඩ් HCl ප්‍රතික්‍රියා කරනවද? මේ තියෙන මැග්නීසියම් ඔක්සයිඩ් එකත් ප්‍රතික්‍රියා කරන. එහෙමනොත් ඒත් හැදෙනවා මැග්නීසියම්. ඒකේ අවුලක් නැහැ. ඉතින් කොහොම හරි අපිට මැග්නීසියම් නේ ඕනේ. හරි. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ටික පුතේ ඒ කිව් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ටික අරගෙන පුතේ ජලය ඉවත් වෙන්න රත් කරනවා. ජලය ඉවත් වෙන්න රත් කරනවා. රත් කරපුවාම ජලාණු 4යි ඊට පස්සේ ජලාණු 2ක් දක්වා අඩු වෙනවා. ඔක්කොම ජලය අයින් වෙනවද මේ රත් කරා කියලා? නෑ. ඊට පස්සේ අපි කරන්නේ පුතේ මෙන්න මේ වගේ කෝෂයකට විද්‍යුත් කෝෂයකට දාලා සෑහෙන්න සෙල්සියස් 800කට වගේ රත් කරනවා. 800කට වගේ රත් කරපුවාම මොකද වෙන්නේ? මේකේ තියෙන සමස්ත ජලය මොකක් වෙනවද පුතේ? මේ ටික ඔක්කොම අයින් වෙනවා. ජලය අයින් වෙච්චාම හැදෙන කෙනාට අපි කියනවා මොනවා කියලාද? විලීන ක්ලෝරයිඩ්. අන්න හදා ගන්නවා පුතේ කවුද? මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ක්ලෝරයිඩ් එක හදා ගන්නවා. ඉතින් අපි දන්නවා S ගුණයේ ලෝහ නිෂ්පාදනයේදී අපි කතා කරා පුතේ මොන ක්ලෝරයිඩ්ද පාවිච්චි කරන්න ඕනේ? විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. හරිනේ. ඉතින් දැන් විලීන ක්ලෝරයිඩ් හදාගෙන ඉවරයි. එහෙනම් දැන් මේක මොනවද කරන්න තියෙන්නේ? විද්‍යුත් විච්ඡේදනය කරනවා. හරි. විද්‍යුත් විච්ඡේදනය කරද්දී පුතේ කැතෝඩයෙන් මැග්නීසියම් 2+ අයන මැග්නීසියම් බවට පත් වෙනවා. ඇනෝඩේදී පුතේ Cl- මොනවා වෙනවද? Cl2 බවට පත් වෙනවා. මේ Cl2 ඕන නම් ආයි ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් මොනවා හදාගන්නද? HCl හදාගන්න. ඒ HCl ආයි මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද කතාව? ආයෙත් පුතේ මුලට චුට්ටක් දැන් කර්මාන්ත ටිකක් ඔළුවේ තියාගන්න. දැන් පිළිවෙලකට වැඩේ යන්. හරි. එහෙනම් මට කියන්න මේ කර්මාන්තෙදි පුතේ අමුද්‍රව්‍ය වෙන්නේ කවුද? කවුද අමුද්‍රව්‍ය වෙන්නේ? හුණුගල් පාවිච්චි කරන්න පුළුවන්. හුණුගල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඩොලමයිට්. හැමෝම කර්මාන්තෙත් එක්ක ඉන්න. ඊගාර අමුද්‍රව්‍ය විදියට බිටර්න් ද්‍රාවණය. බිටර්න් ද්‍රාවණය. ඊගාර පුතේ සාන්ද්‍ර HCl. මට කියන්න පුතේ ඇයි බිටර්න් ද්‍රාවණය යොදා ගන්න හේතු උනේ? මැග්නීසියම් 2+ අයන මුහුදු ජලයේ සෝඩියම්ට පස්සේ වැඩිපුරම ඉන්න කෙනා නේ. බිටර්න් ද්‍රාවණය මේ යොදා ගන්න හේතුව තමයි පුතේ මුහුදු ජලයේ සෝඩියම්ට පස්සේ වැඩිපුරම ඉන්න අයනේ කවුද? මැග්නීසියම් 2+. ඒ නිසා තමයි බිටර්න් ද්‍රාවණය යොදාගත්තේ. හරි. මේකෙදි මුලින්ම පළවෙනි පියවරේදී කරන්නේ මොකද පුතේ? හුණුගල් නැත්නම් ඩොලමයිට් වියෝජනය. හුණුගල් වියෝජනය වුණොත් කවුද හැදෙන්නේ පුතේ? කැල්සියම් ඔක්සයිඩ් ඝනයයි CO2 ගෑසොයි. ඩොලමයිට් නම් වියෝජනය කරන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් ධන CO2. හරි. අපි කියනවා මේ ප්‍රතික්‍රියාව වඩාත් හොඳින් ඉදිරියට කරගන්න නම් පුතේ කවුරු අයින් කරන්න ඕනේද මේ පද්ධතියෙන්? CO2 අයින් කරන්න ඕනේ. හරි. ඔන්න ඔය පළවෙනි කතාව ඔච්චරයි. ඊගාට දෙවෙනි කතාව පිළිවෙලට ඔලුවට දාගන්න මේ ටික. ඊට පස්සේ කරන්නේ අපි මොකද පුතේ? මේ කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණයට දානවා. බිටර්න් ද්‍රාවණයේ ජලය තියෙනවානේ. මේ කැල්සියම් ඔක්සයිඩ් කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවද පුතේ? ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කවුරු හදනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවක්ෂේපයක්. හැබැයි මේ අවක්ෂේපය පොඩ්ඩක් දිය වෙනවා. දිය වෙලා මාධ්‍යයට කවුරු දෙනවද පුතේ? කැල්සියම් අයනයි OH- අයනයි. මේ OH- අයන පුතේ බිටර්න් ද්‍රාවණයේ තියෙන කාත් එක්ක එකතු වෙනවද? මැග්නීසියම් අයන එක්ක එකතු වෙනවා. අන්න එයා අවක්ෂේප වෙනවා පුතේ. දැන් කවුරු විදියටද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ OH- මෙහෙම අවක්ෂේප වෙන නිසා පුතේ මෙයා තවදුරටත් දිය වෙනවද නැද්ද? ඇයි මෙයාගේ OH- වැය වෙනවනේ මෙහෙ ඇවිල්ලා. ඒ නිසා මෙයා තවදුරටත් දිය වෙලා අවසානයේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මොනවා වෙනවද? අවසන් වෙනවා. ඒ නිසා අපි කියනවා කැල්සියම් ඔක්සයිඩ් ඕනවට වඩා දාන්න බෑ පුතේ. මොකක් විදිහටද දාන්නේ? ප්‍රමාණවත් තරම් දාන්න. ඒ කියන්නේ මැග්නීසියම් 2+ අයන අවක්ෂේප වෙන්න ප්‍රමාණවත් තරම් විතරයි දාන්න. ඕනවට වඩා දැම්මොත් මොකද වෙන්නේ? අවුල. මෙයා ඕනවට වඩා දැම්මොත් අවුල මොකද්ද පුතේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයත් එක්ක කාගේ අවක්ෂේපයක් තියනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් තියෙන. එහෙම වුණොත් එහෙනම් මෙතන ওই දෙන්නම හැදෙනවනේ මේක ඇතුලේ. එහෙම වුණොත් ලොකු අවුලක්. ඒ නිසා අපි කියනවා කැල්සියම් ඔක්සයිඩ් දාන්න ඕනේ පුතේ මොනවා වෙන විදියටද? ප්‍රමාණවත් තරම් විතරයි. හරි. ඩොලමයිට් වලින් ගත්ත ඔක්සයිඩ් දැම්මම මොකද වෙන්නේ පුතේ? ඒත් මේ ටික ඔහොමම වෙනවා. මේ හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ කවුරුත් අවක්ෂේප වෙලා ඉන්නවද? මැග්නීසියම් ඔක්සයිඩ් ටිකත් අවක්ෂේප වෙනවා. කෙනෙක් අහන්න පුළුවන් හරි. කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරා වගේ මැග්නීසියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ නැද්ද? නෑ. මේක මොනවා වෙනවද ඔය? අවක්ෂේප විදිහටම තැම්පත් වෙනවා. තේරෙනව නේද? හරි. ඊගොල්ලෝ තුන්වෙනි පියවරට මොකද කරන්නේ පුතේ? අර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩය කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවද? සාන්ද්‍ර HCl එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරපුවාම කවුද හැදෙන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩුයි ජලයයි. බැරි වෙලාවත් පුතේ ඩොලමයිට් වලින් ගත්ත ඔක්සයිඩ් නම් මේකට දාලා තිබුණේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අමතරව මේ අවක්ෂේපය ඇතුලේ කවුරුත් ඉන්නවද? මැග්නීසියම් ඔක්සයිඩුත් ඉන්නවා. අන්නේ මැග්නීසියම් ඔක්සයිඩුත් කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද? HCl එක ප්‍රතික්‍රියා කරනවා. ඒතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මේක පොඩ්ඩක්
වේලලා නැත්නම් වියලලා වතුර ටික අයින් කරනවා. ඊට පස්සේ තවදුරටත් වියලීමකට ලක් කරලා පුතේ ස්පටිකයක් විතර මේක ගන්න. ඒත් ඔක්කොම ජලය අයින් වෙනවද? නෑ. 16ක් විතර මෙතනත් ජලය ඉතිරි. ඒ නිසා ඊගාවට මොකද කරන්නේ පුතේ? විද්‍යුත් රසායනික කෝෂයකට දාලා පුතේ සම්පූර්ණයෙන්ම මේක මොනා කර ගන්නවද? වියල ගන්නවා. වියලපුවාම සම්පූර්ණම ජලය අයින් වෙනවා. අපි කියනවා මොන ක්ලෝරයිඩ් කියලාද ඊට පස්සේ? විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. හරිනේ ඉතින්. අපි දන්නවා දෙවෙනි කාණ්ඩයේ ලෝහ නිස්සාරණය කරන්නේ කොහොමද? S ගුණයේ ලෝහ නිස්සාරණය කරන්නේ පුතේ. විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් එහෙනම් මේ කෝෂයේ ඩව් කෝෂයට දාලා මොනවා කරනවද දැන්? විද්‍යුත් විච්ඡේදනය කරනවා. එතකොට අපිට ඇනෝඩයෙන් ගන්න පුළුවන් පුතේ Cl2, කැතෝඩයෙන් කවුරු වෙනවද? මැග්නීසියම්. මේ Cl2 වල ප්‍රයෝජනය නැවත HCl හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මොනවා කරන්න පුළුවන්ද පුතේ? ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. තේරුණා නේද? හරි. අපි ලියමු මේ ටික. ලියන්න. මැග්නීසියම් අයන මුහුදු ජලයේ බරින් මැග්නීසියම් 2+ අයන මුහුදු ජලයේ බරින් මැග්නීසියම් අයන මුහුදු ජලයේ බරින් 0.13ක් වේ. 0.13ක් වේ. වරහන් ඇතුළේ ලියන්න පුතේ. මුහුදු ජලයේ සෝඩියම්ට පසු බහුලව පවතින කැටායනයයි. මුහුදු ජලයේ සෝඩියම්ට පසු බහුලවම පවතින කැටායනයයි. ඉතින් පේපර් ටික ආවේ නැද්ද කියලා? ඔව්. යසිත පේපර් ටික ගිහලා දුන්නේ නැද්ද කියලා? කොල්ලේ දිලා. අමුද්‍රව්‍ය කියලා ලියන්න පුතේ. අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය. පළවෙනි එක පුතේ හුණුගල්. පළවෙනි එක හුණුගල් කැල්සියම් කාබනේට් කියලා දාගන්න පුතේ වරහන් ඇතුලේ. හුණුගල් වරහන් ඇතුලේ පුතේ කැල්සියම් කාබනේට්. හුණුගල් වල තියෙන කැල්සියම් කාබනේට් අපිට ඕන ඉතින්. කමාවක් ඩොලොමයිට්. ඩොලොමයිට් යොදා ගන්නත් පුළුවන් පුතේ මේකට. දාගන්න සූත්‍රේ කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්. දෙවෙනි එක පුතේ සාන්ද්‍ර HCl. සාන්ද්‍ර HCl. තුන්වෙනි එක ලියන්න පුතේ බිටර්න් ද්‍රාවණයක්. බිටර්න් ද්‍රාවණයක්. බිටර්න් ද්‍රාවණයක්. වරහන් ඇතුළේ දාගන්න පුතේ බිටර්න් ද්‍රාවණය ලැබෙන්නේ කොහෙදද? ලුණු නිෂ්පාදනයේ අතුරුඵලයක් විදිහට ලියන්න පුතේ. ලුණු නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙස ලැබේ. ලුණු නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙස ලැබේ. ලියන්න පුතේ පළවෙනි පියවර. පළවෙනි පියවර. ලියන්න. හුණුගල් ඇලයිරක් ඩොලොමයිට් වියෝජනය කර හුණුගල් ඇලයිරක් ඩොලොමයිට් වියෝජනය කර හුණුගල් ඇලයිරක් ඩොලොමයිට් වියෝජනය කර කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම. හුණුගල් ඇලයිරක් ඩොලොමයිට් වියෝජනය කර කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම. හරිද පුතේ? හරි. මේ ප්‍රතික්‍රියා දෙක දාගන්නද? පළවෙනි පියවර කියලා. අපි ලියුවනේ පළවෙනි පියවර කියලා පුතේ. හරි. ප්‍රතික්‍රියා දෙක විතරක් දාගන්න. ඔව් ඉතින් ඒ කොටස ගෙල්ල දෙන්න දාපන්. හා? වැදගත් කියලා ලියන්න පුතේ. එහෙනම් අපි කියනවා මේ හැදෙන CO2 අයින් කරොත් පුතේ මේ වියෝජන ප්‍රතික්‍රියාව කාර්යක්ෂමද නැද්ද? කාර්යක්ෂමයි. ලියන්න පුතේ. මෙම වියෝජනයේදී සෑදෙන CO2 ඉවත් කළේ නම් මෙම වියෝජනයේදී සෑදෙන CO2 ඉවත් කළේ නම් මෙම වියෝජනයේදී සෑදෙන CO2 ඉවත් කළේ නම්
හුණුගල් සම්පූර්ණයෙන්ම වියෝජනය කරගත හැක. හුණුගල් සම්පූර්ණයෙන්ම වියෝජනය කරගත හැක. හුණුගල් සම්පූර්ණයෙන්ම වියෝජනය කරගත හැක. ලියන්න පුතේ දෙවන පියවර කියලා. තොන් දෙවෙනි පියවරේදී වෙන්නේ මොකද පුතේ? අර කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණයට දාන එකනේ. ලියන්න පුතේ. සෑදුන කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. සෑදුන කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. යසිතර කෝල්ලයක් දීලා කියන්නේ යාදපොයි මෙච්චර දාන්න පේපර් ටික බලන්න කිව්ව ඔක්කොම කලින් හවුන්දාම හවුසර මැච් ගහන්න යනවා පේපර් ටික ඔක්කොම සෑදුණු කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් කරයි. බිටර්න් ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් කරයි. දාගන්න පුතේ මේ ප්‍රතික්‍රියාව විතරක් පළවෙනි එක විතරයි. ඊගා පොයින්ට් එක. මෙසේ සෑදෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සුළු වශයෙන් ජලයේ දියවි කැල්සියම් 2+ හා OH- අයන ලබා දේ. කැල්සියම් 2+ හා OH- අයන ලබා දේ. දැන් ලියන්න පුතේ මේ ප්‍රතික්‍රියාව. හරි. ඊගාවට මෙසේ ලැබෙන OH- අයන බිටර්න් ද්‍රාවණයේ ඇති මැග්නීසියම් 2+ අයන සමග බිටර්න් ද්‍රාවණයේ ඇති මැග්නීසියම් 2+ අයන සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වේ. දැන් දාගන්න පුතේ මේ ප්‍රතික්‍රියාව. අපෙන් අහන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙද්දි පුතේ ඇයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ කියලා ප්‍රශ්න වලට. ඇයි හේතුව? මෙයාට වඩා පුතේ මෙයාගේ KSP යගේ මොනවා වීමද? කුඩා වීම. ඒකට හේතුව සමතුලිතතාවය කරාම තේරෙයි. ලියන්න පුතේ. වැදගත් කියලා දාලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දිය වෙමින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දිය වෙමින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දිය වෙමින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීමට හේතු වනුයේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දිය වෙමින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීමට හේතු වනුයේ
मैग्नीशियम हाइड्रोक्साइड ही KSP मैग्नीशियम हाइड्रोक्साइड ही KSP अगय मैग्नीशियम हाइड्रोक्साइड ही KSP अगय कैल्शियम हाइड्रोक्साइड ही KSP अगයට වඩා කුඩා වීමයි मैग्नीशियम हाइड्रोक्साइड ही KSP अगය कैल्शियम हाइड्रोक्साइड ही KSP अगයට වඩා කුඩා වීමයි मैग्नीशियम हाइड्रोक्साइड ही KSP अगය कैल्शियम हाइड्रोक्साइड ही KSP अगයට වඩා කුඩා වීමයි හරි සෑදිතක් කියෝ කියලා යන පුතේ සැලකිය යුතුයි එතකොට අපි කොහොම මේ කැල්සියම් ඔක්සයිඩ් ඕනවට වඩා දාන්න පුළුවන්ද පුතේ බෑ මොකක් වෙන විදිහට දාන්න ඕනේ මැග්නීසියම් 2+ අවක්ෂේප වීමට ප්‍රමාණවත් තරම් දාන්න ඕනේ නේ ලියන්න පුතේ වැඩියෙන් දැම්මොත් මොකද්ද වෙන්නේ අවුල මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක කවුරුත් අවක්ෂේප වෙලා ඉන්නවද පුතේ කැල්සියම් हाइड्रोक्साइड අවක්ෂේප වෙලා ඉන්නවා ලියන්න වැදගත් සෑතිතක් කියු සැලකිය යුතුයි බිටර්න් ද්‍රාවණයට कैल्शियम ऑक्साइड යෙදිය යුක්තේ බිටර්න් ද්‍රාවණයට कैल्शियम ऑक्साइड යෙදිය යුක්තේ मैग्नीशियम 2+ අවක්ෂේප වීමට ප්‍රමාණවත් තරම් වේ मैग्नीशियम 2+ අවක්ෂේප වීමට ප්‍රමාණවත් තරම් වේ मैग्नीशियम 2+ අවක්ෂේප වීමට ප්‍රමාණවත් තරම් වේ ඒකටම ලියන්න පුතේ වැඩිපුර कैल्शियम ऑक्साइड යෙදුවහොත් වැඩිපුර कैल्शियम ऑक्साइड යෙදුවහොත් වැඩිපුර कैल्शियम ऑक्साइड යෙදුවහොත් मैग्नीशियम हाइड्रोक्साइड සමග मैग्नीशियम हाइड्रोक्साइड සමග मैग्नीशियम हाइड्रोक्साइड සමග कैल्शियम हाइड्रोक्साइड ඉතිරිව පැවතිය හැක मैग्नीशियम हाइड्रोक्साइड समग कैल्शियम हाइड्रोक्साइड ඉතිරිව පැවතිය හැක ඉතිරිව පැවතිය හැක ඊගව තව ලකුණු පුතේ බැරි වෙලාවත් ඩොලොමයිට් දැම්මනම් මොකද වෙන්නේ ඩොලොමයිට් ප්‍රයෝජනෙන් ලැබෙන ප්‍රතිඵල දැම්මනම් मैग्नीशियम हाइड्रोक्साइड එක කවුරුත් ඉන්නවද පුතේ मैग्नीशियम ऑक्साइड උත් ඉතිරිව තියෙනවා නේ ලියන්න පුතේ ඩොලොමයිට් වියෝජනයෙන් ලැබෙන ප්‍රතිඵල භාවිතා කළේ නම් डोलोमाइट वियोजनेन लැබෙන ප්‍රතිඵල භාවිතා කළේ නම් डोलोमाइट वियोजनेन ලැබෙන ප්‍රතිඵල භාවිතා කළේ නම් मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපය තුල मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපය තුල मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපය තුල मैग्नीशियम ऑक्साइड ද පවතී मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපය තුල मैग्नीशियम ऑक्साइड ද පවතී හරිද හරි ලියන්න තුන්වෙනි පියවර කියලා දැන් තුන්වෙනි පියවරදී කරන්න පුතේ मैग्नीशियम हाइड्रोक्साइड HCl ප්‍රතික්‍රියාවනේ ලියන්න පුතේ मैग्नीशियम हाइड्रोक्साइड පෙරා मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපයේ පෙරා मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපයේ පෙරා सान्द्र HCl සමග ප්‍රතික්‍රියා කරවා मैग्नीशियम हाइड्रोक्साइड අවක්ෂේපයේ පෙරා सान्द्र HCl සමග ප්‍රතික්‍රියා කරවා MgCl2 मैग्नीशियम क्लोराइड सादा गणी मैग्नीशियम क्लोराइड सादा गणी दागन पुතේ ප්‍රතික්‍රියා දෙක ඒකම පස්සේ කියන උතන මේ කතාවනේ මේ තියෙනවා කියන තියෙනවා මේ ඔයා කියන්නේ දෙන්නම එකට දාපුවා මේක දෙන්නම එකට නෑ
ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න පුතේ. ලියන හතරවන පියවර කියලා දැන්. මේ ප්‍රතික්‍රියා දෙක විතරයි. හතරවන පියවර. හතරවෙනි පියවරදී කරන්නේ මොකද්ද පුතේ? රත් කරලා කවුරු ඉවත් කරන එකද? ජලය ඉවත් කරගන්න එක. ලියන්න පුතේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය රත් කර මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය රත් කර මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය රත් කර ජලය ඉවත් කර ගනු ලැබේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය රත් කර ජලය ඉවත් කර ගනු ලැබේ. මෙසේ ලැබෙන විලීන ද්‍රාවණය තුල මෙසේ ලැබෙන විලීන ද්‍රාවණය තුල රත් කර ජලය ඉවත් කර ගනු ලැබේ. මෙසේ ලැබෙන විලීන ද්‍රාවණය තුල 16ක් පමණ ජලය අන්තර්ගත වේ. 16ක් පමණ ජලය අන්තර්ගත වේ. දැන් ලියා ගන්න පුතේ මේ ප්‍රතික්‍රියා දෙක. හරි. ඊගාට පුතේ. ඒ ජලය තියෙනවද නැද්ද තාමත් පුතේ? එහෙනම් මේක ඉතිරි ජලයත් අයින් කරන්න ඕනේ. ලියන්න පුතේ මෙහෙම. මෙසේ වියලාගත් මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O. මෙසේ වියලාගත් මැග්නීසියම් ක්ලෝරයිඩ් 2H2O. මේක ඝනයක් පුතේ. ස්පටිකය විද්‍යුත් රසායනික කෝෂයක්. විද්‍යුත් රසායනික කෝෂයක්. ඇලයිරක් පුතේ ඩව් කෝෂය තුලදී. විද්‍යුත් රසායනික කෝෂයක් ඇලයිරක් ඩව් කෝෂය තුලදී. සෙල්සියස් අංශක 700ත් 800ත් ඩව් කෝෂය තුලදී සෙල්සියස් අංශක 700ත් 800ත් ඉහළ උෂ්ණත්වයකට රත් කර සෙල්සියස් අංශක 700ත් 800ත් ඉහළ උෂ්ණත්වයකට රත් කර සියලු ජලය වාෂ්ප කර ඉවත් කරයි. සියලු ජලය වාෂ්ප කර ඉවත් කරයි. මෙමගින් විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සාදා ගනී. මෙමගින් විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සාදා ගනී. වරහන ඇතුලේ ලියා ගන්න පුතේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය 714 සෙල්සියස් පමණ වන නිසා මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවාංකය 714 සෙල්සියස් පමණ වන නිසා ඩව් කෝෂය තුලදී ද්‍රවයක් ලෙස ඇත. ඇයි ඒක 800ට විතර රත් කරලානේ තියෙන්නේ පුතේද? ඩව් කෝෂය තුලදී ද්‍රවයක් ලෙස ඇත. එයා රත් කරා අපි 800ට විතරනේ. 700 800 අතර උෂ්ණත්වය රත් කරලා තියෙන්නේ. ඊගා පොයින්ට් එක පුතේ. මේකේ ඇනෝඩය කවුද? මිනිරන් ඇනෝඩයක් වානේ කැතෝඩයක්. ලියන්න පුතේ. ඩව් කෝෂයේදී මිනිරන් ඇනෝඩයක් හා වානේ කැතෝඩයක් භාවිතා කරයි. ඩව් කෝෂයේදී මිනිරන් ඇනෝඩයක් හා වානේ කැතෝඩයක් භාවිතා කරයි. අපි කියනවා පුතේ මැග්නීසියම් වල ද්‍රවාංකය 650යි සෙල්සියස්. මැග්නීසියම් වල ද්‍රවාංකය පුතේ 650යි. ඒ නිසා මට කියන්නේ මේක ඇතුලේ හැදෙන මැග්නීසියම් ඝනයක්ද ද්‍රවයක්ද? ඩව් කෝෂය තුල හැදෙන මැග්නීසියම් පුතේ ද්‍රවයක්. ඇයි 700 800 රත් වෙලානේ තියෙන පුතේ. ඒතර මේ හැදෙන මැග්නීසියම් වල ද්‍රවාංකය 650යි. ඊට වඩා වැඩි උෂ්ණත්වයක්ද නැද්ද මේක ඇතුලේ තියෙන්නේ? වැඩියක්. ඒ නිසා අපි කියනවා මේකෙදි හැදෙන මැග්නීසියම් පුතේ
ද්‍රව ස්වභාවයෙන් තියෙන්නේ. මැග්නීසියම් පාවෙනවා නේද පුතේ මේක මත? පල්ලෙහා ඉන්නේ කවුද? විලීන මැග්නීසියම් ක්ලෝරයිඩ්. එහෙනම් කාගේ ඝනත්වය අඩුයිද? පාවෙන කෙනාගේ ඝනත්වය අඩු වෙන්න බෑ. එහෙනම් අපි කියනවා මැග්නීසියම් වල ඝනත්වය පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට වඩා අඩුයි. ඒ නිසා හැදෙන මැග්නීසියම් කවුරු මත පාවෙනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් මත පාවෙනවා කියලා කියනවා. ලියන්න පුතේ මෙහෙම. මෙම විද්‍යුත් විච්ඡේදනයේදී සෑදෙන මැග්නීසියම් ද්‍රව ස්වභාවයෙන් පවතී. මෙම විද්‍යුත් විච්ඡේදනයේදී සෑදෙන මැග්නීසියම් ද්‍රව ස්වභාවයෙන් පවතී. මෙම විද්‍යුත් විච්ඡේදනයේ සෑදෙන මැග්නීසියම් ද්‍රව ස්වභාවයෙන් පවතී. වරහන් හැදුලා ගන්න පුතේ ද්‍රවාංකය 650 සෙල්සියස්. ද්‍රවාංකය 650 සෙල්සියස් කියලා වරහන් හන් පුතේ. ඊගා පොයින්ට් එක. මැග්නීසියම් ලික්විඩ් වල ඝනත්වය mg ලික්විඩ් ඝනත්වය මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට වඩා අඩු බැවින් මැග්නීසියම් ලික්විඩ් වල ඝනත්වය MgCl2 වල ඝනත්වයට වඩා අඩු බැවින් MgCl2 මත පාවේ. MgCl2 මත පාවේ. ඒ කියන්නේ මැග්නීසියම් පාවෙනවා පුතේ. ඊගා පොයින්ට් එක. මේ අතුරු ඵලය කවුද පුතේ? Cl2 නේ. ලියන්න පුතේ. මේ අතුරු ඵලය Cl2A. මේ අතුරු ඵලය Cl2A. හරි හරි. ටක් ගාලා මේ රූප සරණ දාලා පුතේ මේ දෙන්න ලියාගන්න. ප්‍රතික්‍රියා දෙක දාගන්න. කැල්සියම්. ඔව් භාෂ්මකනේ. OH මාධ්‍ය ලැබෙනවා. මම හිතපු පස්සේ ආපහු. පස්සේ ආපහු. හරි. එක්බන් දාන්න පුතේ රූප සරණ. හරි. ලියන්න පුතේ මැග්නීසියම් වල ප්‍රයෝජන. රූප සරණ අඳිනවත් තාම. ඉක්මනට ලියා ගන්න. ලියන්න පුතේ මැග්නීසියම් ප්‍රයෝජන. ඔය ගොඩක් වෙලාවට ඔය මේ ගෑස්ට්‍රික් වලට ගන්න සිරප් වල ගහලා තියෙනවා. බලන්න මැග්නීසියම් කියලා ගහලා තියෙනවා. මැග්නීසියම්. ලියන්න පුතේ ඖෂධ නිෂ්පාදනයේදී ඊගවට මිශ්‍රලෝහ සෑදීමේදී ඔය ගොඩක් වෙලාවට ඔය මල් වෙඩි හැම හදද්දි ගන්නවා පුතේ. ලියන්න ගිනි කෙලි භාණ්ඩ නිපදවීමේදී තව ලියන්න පුතේ කැතෝඩි ආරක්ෂකයක් ලෙස. ඒක තාම ඔයාලා දන්නේ නැහැ. පස්සේ කියලා දෙනවා සමතුලිතතාවයෙන් පස්සේ. කැතෝඩි ආරක්ෂකයක් ලෙස හරි. ඊගාට පුතේ Cl2 වල ප්‍රයෝජන. ගිනි කෙලි භාණ්ඩ නිපදවීමේදී කැතෝඩි ආරක්ෂකයක් ලෙස Cl2 වල ප්‍රයෝජන. ලියන්න පුතේ HCl නිපදවමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැක. 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 ඊගාට පුතේ ඔය PVC බට හදන්න කවුරු ඕනිද? ක්ලෝරින් ඕනි. ලියන්න පුතේ PVC බට නිපදවීමේදී තව අපේ ගෙවල් වල ගන්න ප්‍රයෝජනයක්. අපේ ගෙවල් වල නෙමෙයි සාමාන්‍යයෙන් ජලයේ පිරිපහදුවේදී නේ අපි කියන ජල වතුර කරාමේ හරියම් ක්ලෝරින් වතුර කියලා. හරි ලියන්න පුතේ ජලයේ පිරිපහදුවේදී හරි ලියන්න පුතේ මෙම කර්මාන්තයේ පාරිසරික ගැටලු. එතකොට පුතේ මේකේ අධික ලෙස ඉන්ධන දහනයක් කරනවා නේද අපි?
මේක උෂ්ණත්වය පවත්වා ගන්න අධික ලෙස ඉන්ධන දහනයක් කරන්න වෙන නිසා අධික CO2 පරිසරයට මුදා හරිනවද නැද්ද? අධික ප්‍රමාණයක් CO2 එතනින් මුදා හරිනවා. තව හුණුගල් වියෝජනයේදීත් කවුරු වෙනවද පරිසරයට? CO2 වෙනවා. ලියන්න පුතේ. අධික ඉන්ධන දහනය සහ හුණුගල් වියෝජනයේදී අධික ඉන්ධන දහනයේදී සහ හුණුගල් වියෝජනයේදී පරිසරයට CO2 අධික ලෙස එකතු වීම. පරිසරයට CO2 අධික ලෙස එකතු වීම. පරිසරයට CO2 අධික ලෙස එකතු වීම. හරි යන්න.